හොඳයි. අද මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද USA ඔඩියන්ස් එක TikTok එකෙන් රීච් කරන්න කියලා. මේක මේ ගොඩක් ක්‍රිටිකල් මෙතඩ් එකක් නෑ. හරිම සරලයි. මේක මං කරලා තියෙනවා මගේ YouTube ගේමින් channel එකක් improve කරන්න සහ මේක වීඩියෝ එඩිටර්ස්ලා, ලෝගෝ ඩිසයිනර්ස්ලා ස්කිල් එකක් තියෙනවා නම් ක්ලයන්ට්ලා හොයාගන්න ඒගොල්ලන්ට මේ මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. ලොකු දෙයක් නෑ. පොඩි දෙයක් තියෙන්නේ. බලමු කොහොමද කරන්න කියලා. ඔයාලට යුරෝප් පැත්තට ඒ කියන්නේ UK වගේ කන්ට්‍රි එකකට රීච් කරන්න ඕන්න මං ගොඩක්ම ප්‍රිෆර් කරන්නේ මේ ගිෆ් ගාෆ් මේ සයිට් එක. හැබැයි පොඩි දෙයක් තියෙනවා. ඉස්සර වෙලාම කරන්න ඕනේ අපි මේ UK හරි USA හරි සිම් එකක් ගන්න එකනේ. එතනින් තමයි වැඩේ ආරම්භ කරන්නේ. දැන් ගිෆ් ගාෆ් කියන සයිට් එකේ අපි බලමු මේ 6GB එක වෙනවා JBP 8ක්. මං හිතන්නේ රුපියල් වලින් ගත්තොත් 419 8න් වැඩි කරන්න ඕනේ JBP එක බලන්න. මොකද මේක මේ ඉස්සර වෙලාම තමයි මේ ගානේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ සල්ලි ඕනේ අපිට සිම් එක දාගෙන ඇක්ටිව් කරගන්නකම් විතරයි මේ සිම් එක ඕන වෙන්නේ. මේ මුදල UK වගේ ඔඩියන්ස් එකක් රීච් කරගන්න ඕන නම් මේ පැකේජ් එක බයි කරන්න පුළුවන් ගිෆ් ගාෆ් එකේ. නැත්තම් eBay එකේ අපිට බලන්න පුළුවන් ඇමරිකන් සිම් කාඩ් කියලා අපි ගැහුවොත් USA එනවා සිම් $15.97යි 310න් වගේ නේ බලන්න ඕනේ $15. එතකොට මේ $15.97 විතරයි ඉස්සර වෙලාම ඉන්වෙස්ට් කරන්න තියෙන්නේ. අපි චුට්ටක් බලමු එතකොට ගිහිල්ලා. මේක බොහෝ දුරට මේගොල්ලෝ දාලා තියෙනවා නේද estimate between දැන් අද ගත්තොත් ජනවරු 29 වගේ එන්නේ. මේ ගිෆ් ගාෆ් එකේ නම් සති දෙකක් ඇතුළත තමයි මට ආවේ. USA වගේ ක්ලයින්ට්ල රීච් කරනවා නම් මේ සිම් එක බයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ තව චුට්ටක් බලන්න පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා බලමු මීට වඩා අඩුවට තියෙයිද කියලා. බෙස්ට් සෙලර් මේ පොඩ්ඩක් රිවිව්ස් එහෙම බලලා තමයි ගන්න ඕනේ. චුට්ටක් මෙහෙම පල්ලෙහාට $9ට මොකද්ද මේ ප්‍රීපේඩ් සිම් එකක් නේද? හොඳයි. උඩින්ම තියෙන්නේ නම් මේකේ රිවිව්ස් බලලා හොඳයි නම් ගන්න පුළුවන්. ගිෆ් ගාෆ් එකෙන් UK වගේ බේස් කරනවා නම් මේකෙන් ගන්න පුළුවන්. දැන් සිම් එක ආවා කියලා හිතමුකෝ. සරල තියරියක් තියෙන්නේ. මම ඒක කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. සිම් එක ආවට පස්සේ ඉස්සර වෙලාම කරන්න තියෙන්නේ ඔයා වෙන ෆෝන් එකක් තමයි යූස් කරන්න වෙන්නේ කොහොමදත්. මොකද ඩුවල් සිම් දාලා මේ දේ කරන්න බෑ. ඒ ෆෝන් එකේ තියෙනවා නම් සිම් එකක් ඒ සිම් එක රිමූව් කරලා මේ සිම් එක දාගන්න වෙනවා. දාලා VPN එකක් ඩවුන්ලෝඩ් කරන්න වෙනවා. මේක පේඩ් එකක් නම් වඩාත් හොඳයි. මොකද මේක ඉස්සර වෙලාම විතරයි මේ VPN එකක් ඕන වෙන්නේ. ටිකක් කල් පාවිච්චි කරන් යද්දි VPN එක නැතුව දිගටම කරගෙන යන්න පුළුවන්. පේඩ් එකක් නැතුව කරන්න පුළුවන්. මොකද මම පේඩ් එකක් නැතුව මම VPN එක ගත්තේ. ගොඩක්ම හොඳයි කියලා කියන්නේ ඉතින් පේඩ් එකක් ගත්තොත් තමයි. ඊට පස්සේ ගත්තට පස්සේ VPN එකත් ඇක්ටිව් කරලා අපි TikTok එක තියෙනවනම් රිමූව් කරලා දාන්න. ඊට පස්සේ TikTok එක ආයි ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා ඔයා TikTok එක ඇතුළට ගියාට පස්සේ අර ලංකාවේ වෙන TikTok කිසිම දෙයක් එන්නේ නැහැ. ඔක්කොම එන්නේ එක්ක UK සම්බන්ධ සිම් එකක් ගත්තා නම් UK අදාළ කට්ටිය, යුරෝප් අදාළ ඇමරිකන් සිම් එකක් ගත්තා නම් එනවා ඇමරිකන් ක්ලයන්ට්ලට අදාළ ඒ සෙට් එක. මේ වගේ චූටි තියරියක් තියෙන්නේ. හැබැයි මේක චූටි වුණාට මේක තමයි TikTok එකෙන් රීච් කරන්න පුළුවන් මම දන්න විදිහට දැන් තියෙන එකම ක්‍රමය ලංකාවේ තුලේ. මොකද ඔයා ලංකාවේ ඉඳලා එළියට ගියා කියලා හිතමුකෝ. ඕස්ට්‍රේලියා ගියා කියලා හිතන්නකෝ. එතකොට ඕස්ට්‍රේලියන් ඒව තමයි ඔයාලට පෙන්වන්න ගන්න සිම් කාඩ් එකක් දාගත්තට පස්සේ. ඊට පස්සේ මේ සිම් එක දාලා ඔයාලා account එක හදලා අප්ලෝඩ් කරනවානේ content. මේ content ඔක්කොම රීච් වෙන්නේ ඔයාලා දාපු සිම් එකේ අදාළ country එකට. ඊට පස්සේ හොඳ quality content හදලා ඒවා අප්ලෝඩ් කරගෙන යන එක ඉතින් ඩිසයිනර්ලා
හරි වීඩියෝ ඩිසයිනල් හරි විදිහට ඒක ඉතින් අපේ අතේ තමයි තියෙන්නේ. මේ එක්කම මං පොඩි අමතර මතක් කිරීමක් කරන්න. ඔයාලට ගිහිල්ලා මගේ අනිත් වීඩියෝස් බැලුවොත් ඔයාලට ස්කිල් එකක් තියෙනවා නම් ලෝගෝ හදන්න, ග්‍රැෆික් ඩිසයින් කරන්න මං කරන් යන මෙන්ටර්ෂිප් එකක් තියෙනවා. ඒක ඇතුලේ කොහොමද ස්පෙસિෆික් නිච් එකක් හොයාගෙන කොහොමද මං ඒ කියන්නේ අපිට අත්‍යවශ්‍යම ලංකාවේ ක්ලයන්ට්ලා එක්ක කතා කරන විදිහට ඇමරිකන් ක්ලයන්ට් කෙනෙක්ව රීච් කරන්න අමාරුයි. ඒකට වෙනම සෙන්ටිමන්ට් එකක් තියෙනවා. ඒ විදිහට කොහොමද කතා කරන්නේ සහ මං යූස් කරන අනිකුත් මාකටිං ට්‍රික්ස්. දැන් මේකට ජොයින් වුණ කට්ටිය මේ වෙද්දි ලොකු දේවල් ටිකක් කරන් යනවා. මොකද සමහර පැකේජස් තියෙනවා ප්‍රීමියම් පැකේජස්. මම ඩොලර් 190ට සෙල් කරන්න කියලා දෙන්නේ. හැන් රෝන් කරන කටන්න ඩොලර් 280යි. ඒ වගේ මැස්කොට් කරන කටන්න මිනිමලිස් ලෝගෝ කරන කටන්න ඒගොල් ඔක්කම වැඩේ කරගෙන යනවා. මේ තියෙන්නෙත් මම ඒ විදිහට ගෙනාව විද්‍රෝ කරපු සල්ලි තම මේ එක ලෝගෝහකට අපි ඩොලර් 52,000යි 33,000යි මේ විදිහට හොයන්න තමා කියලා දෙන්නේ. මොකද ෆයිව වගේ දේකට දැන් ලෝගෝ ඩිසයින් වලින් ගොඩක් රීච් කරන්න අමාරුයි. ඒකට හේතුව කම්පිටිෂන් එක වැඩි. මොකද මම 2015 ඉඳලා 2019 වෙනකම් කරා. නමුත් 2021 පස්සේ try කරලා තියෙන කට්ටිය දන්නවා කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා. ඒක හරි අමාරුයි. ඒක නිසා අපි මේ වගේ ඩිරෙක්ට් ක්ලයන්ට්ලා හොයාගෙන කරගෙන යන වැඩක් තමයි ඒක. පල්ලෙහෙන් නම්බරේ දාලා තියෙනම් WhatsApp. ඒකට ජොයින් වෙන්න කැමති කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඉස්සරහට තව මේ වගේ වීඩියෝස් ගන්න. ජය වේවා.